වෙනද වගේම ආදරයෙන් සාදරයෙන් මගේ channel එකට පිළිගන්නවා. අද වෙන්නේ යාළුවනේ AI වීඩියෝ එකක් හදාගන්න විදිය. AI වීඩියෝ එකක් කිව්වට මේක යාළුවනේ AI ෆොටෝ එකක්. මේක හදන්න අපි පාවිච්චි කරන්නේ Gemini නෙමෙයි හදන්න ගන්න ChatGPT. අපිට මේකට prompt එකක් ඕන වෙන්නෙත් නෑ යාළුවනේ. ඒ prompt එක ChatGPT එකෙන්මයි හදාගන්න පුළුවන්. ඔයාලට මෙන්න මේ පේනවා වගේ ෆොටෝ තමයි මේ මෙතන උඩින් පේන්නේ. ඒ වගේ ෆොටෝ එකක් හදාගන්න විදිය තමයි අද කියලා දෙන්නේ. එහෙනම් යාළුවනේ වැඩි කතා නැතුව යන් අපි වීඩියෝ එකට ඊට කලින් කියන්න දෙයක් තියෙනවා. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන් subscribe කරන්න. ඒ විතරක් නෙමෙයි මගේ channel එක like කරන්න, comment කරන්න, share කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි වීඩියෝ එකට යමු. දැන් ඔයාගේ තියෙන Play Store හරි App Store හරි ගිහිල්ලා ChatGPT download කරගන්න ඕනේ. ChatGPT ඔය මම search කරාම එන දෙවෙනියට තියෙන එක තමයි. ඊට මගේ එක ඩවුන්ලෝඩ් කරලා තිබ්බ නිසා තමයි ඔයාලට ඔය පේනවා වගේ ඕපන් කරන්න විතරක් තිබ්බේ. ඔයාලා ඒක ඕපන් කරගන්න. ඊට නැත්තම් ඉන්ස්ටෝල් කරගන්න. ඊට පස්සේ උඩම ඔය මං ඊතලයකින් පෙන්නන ඉරි කැලි දෙක ටච් කරලා ඉමේජස් කියලා තියෙන එක ටච් කරන්න. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති ඔය මං ඊතලෙන් පෙන්නන ෆ්‍රොන්ට් එකක් තියෙනවා පොඩි ළමයෙක් ඉන්නවා වගේ. ඒකේ choose photo කියන එක සර්ච් කරලා ඔයාගේ පින්තූරයක් සිලෙක්ට් කරලා done දෙන්න. ඊට පස්සේ ChatGPT එකේ අපිට අවශ්‍ය ෆොටෝ එක එනකන් ඔයාලට ටිකක් වෙලා ඉන්න වෙනවා. ඒක පෙන්ඩින් වුණාම ඔයාලට වැටෙනවා image creating කියලා එකක්. ඊට පස්සේ යාළුවනේ ඔයාලට වැඩි දෙයක් කරන්න නැහැ. ඒක image එක create වෙනකන් බලන් ඉන්න විතරයි තියෙන්නේ. හරිම ලේසි වැඩක්. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන් මගේ channel එක subscribe කරන්න. මේ යාළුවනේ මං AI කලින් දැම්මේ AI scale එකක් හදන විදිය. හරි. දැන් ඔයාලා ওই විදියට ටිකක් කැරකුණාට පස්සේ ඔයාලට image එක එනවා. ඊට පස්සේ යාළුවනේ ඔන්න වගේ කළු පාට පසුබිමක් ඇවිල්ලා image created කියලා වැටෙනවා. ඊට පස්සේ ඔයා ওই විදියට create වුණු ඔයාගේ image එකට click කරලා බලන්න තමයි තියෙන්නේ යාළුවනේ. දැන් ඔයාලට පේනවා ඇති ඔය ලස්සනට තියෙනවනේ. උඩ තියෙන save කියන බටන් එක උඩ click කරලා ඔයාලට ඒක ගැලරියටම save කරගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති යාළුවනේ කාටුන් රූපයක් වගේ තමයි. හරි යාළුවනේ මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. හරි යාළුවනේ මේ වීඩියෝ එකේ මෙච්චරයි තියෙන්නේ. ඔයා මේක ගැන කලින් දන්නවනම් යටින් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. දන්නේ නැති කෙනෙක් ඉන්නවනම් ඔයත් යටින් කමෙන්ට් කරන්න. ඔයා දෙයක් දැනගත්තා නම් heart react එකක් යටින් දාන්න යාළුවනේ. එහෙනම් අදට මේ වීඩියෝ එක ඉවරයි. මේ වගේ සුපිරිම සුපිරි වීඩියෝ එකකින් ආයෙත් සෙට් වෙනකන් සතුටින් පරිස්සමෙන් ඉන්න.